ඔබ මොහොතකට හිතන්න. සාමාන්‍යයෙන් අපේ රටේ වයස අවුරුදු 90 පැන්න 100 කෙනෙක් කාලය ගත කරන්නේ කොහොමද? ගොඩක් වෙලාවට ඇඳකට හරි පුටුවකට හරි වෙලා ලෙඩ රෝගවලට බෙහෙත් බොමින් මුණුබුරන්ගේ දඟවැඩ බලමින් තමයි කාලය ගත කරන්නේ. ඇත්තටම මේ වයසේදී අලුත් දෙයක් ඉගෙන ගන්නව තියා හරිහෙටි ඇවිද ගන්න තමාරුයිනේ. හැබැයි මීට දශක කිහිපයකට කලින් අපි අතර වැඩ සිටියා වයස අවුරුදු 94 දී. ඔව්, හරියටම අවුරුදු 94 දී අලුත්ම අලුත් පරිගණක තාක්ෂණය ඉගෙන ගන්න පටන් ගත්තු අපූර්ව යතිවරයන් වහන්සේ නමක්. උන්වහන්සේ වෙන කවුරුවත් නෙවෙයි, මුළු ලෝකයේම ගෞරවය දිනාගත් අපේ කාලයේ බෝධිසත්වයන් වහන්සේ ලෙස විරුදාවලිලත් අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා හිමියන්. බොහෝ දෙනෙක්ට මතුවිය හැකි ප්‍රශ්නයක් තමයි, ඇයි අපේ මහා හිමියන් ජීවිතයේ සැඳෑ සමයේදී විවේකීව වැඩ සිටිනවා වෙනුවට පරිගණක තාක්ෂණය වැනි සංකීර්ණ විෂයක් ඉගෙන ගැනීමට උනන්දු වුණේ කියලා. එය හුදෙක් විනෝදාංශයකට හෝ කාලය ගත කිරීමට කළ දෙයක්ද? නෑ. මේක පිටුපස්ස හරි ලස්සන කතාවක් තියෙනවා. ඒ කාලේ උන්වහන්සේට ඕන වුණා උන්වහන්සේ ලියපු වටිනා ධර්ම ග්‍රන්ථ ටික මුද්‍රණය කරලා බෙදා හරින්න. හැබැයි ඒ කාලේ තිබුණු මුද්‍රණාලවල වැඩ හරි හිමින් තමයි සිද්ධ වුණේ. උන්වහන්සේට හිතුණා මගේ ජීවිතේ ඉවර වෙන්න කලින් මේ පොත් ටික එළියට දාන්න නම් මම කාටවත් කරදර කරන්නේ නැතුව මේක තනියම කරන්න ඕන කියලා. අන්න ඒ අරමුණෙන් තමයි උන්වහන්සේ පරිගණකයක් ගෙන්වා ගත්තේ. විශ්වාස කරන්න, අවුරුදු 94ක් වෙලත් උන්වහන්සේ තනියම ඉගෙන ගත්තා කොහොමද පරිගණකයෙන් ටයිප් සෙටින් කරන්නේ, පිටු ලේඅවුට් කරන්නේ සහ පොතක් මුද්‍රණයට යවන්න සකස් කරන්න කියලා. උන්වහන්සේ දැක්කේ පරිගණකය කියන්නේ නිකම්ම මැෂින් එකක් නෙවෙයි, ධර්මයේ ලෝකෙට ගෙනියන්න තියෙන නවීන මෙවලමක් විදිහට. තාක්ෂණය කියන්නේ තරුණ අයට විතරක් අයිති දෙයක් නෙවෙයි කියන එක උන්වහන්සේ ලෝකෙටම ඔප්පු කළා. කොහොමද මෙච්චර වයසට ගිහිනුත් අලුත් දෙයක් ඉගෙන ගන්න තරම් මතක ශක්තියක් උන්වහන්සේට තිබුණේ? ඒ රහස තියෙන්නේ බුදුදහමේ ගැඹුරුම ඉගැන්වීම වන අභිධර්මය තුලයි. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා හිමියන් කියන්නේ අභිධර්මයේ නිකම්ම කටපාඩම් කරපු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ ඒක ප්‍රායෝගිකව ජීවිතයට යොදාගත්තා. විශේෂයෙන්ම අපේ සිතුවිලි ගලාගෙන යන වේගය, ඒ කියන්නේ චිත්ත වීති ගැන උන්වහන්සේට මනා අවබෝධයක් තිබුණා. ඒ නිසාම අනවශ්‍ය දේවල් වලට හිත යොදවන්නේ නැතුව Tamanට ඕන දෙයට විතරක් හිතේ ඒකාග්‍රතාවය තියාගන්න උන්වහන්සේ දක්ෂ වුණා. ඒ වගේම උන්වහන්සේ භාෂා ගණනාවක් කතා කළා. ඉංග්‍රීසි, පාලි, සංස්කෘත විතරක් නෙවෙයි, හින්දි වගේ භාෂා පවා උන්වහන්සේට පුරුවන්. හිත දියුණු කළොත් මිනිස්සෙක්ට කරන්න බැරි දෙයක් නෑ කියන එකට හොඳම උදාහරණය තමයි අපේ මහා නාහිමියන්. උන්වහන්සේ අග්ග මහා පණ්ඩිත වගේ ලෝකයේ තියෙන ඉහළම සම්මාන සහ තානාන්තර ලැබපු හිමිනමක්. හැබැයි උන්වහන්සේ වැඩ හිටපු කුටියට ගියපු කෙනෙක් පුදුම වෙනවා. මොකද ඒක ඇතුලේ තිබුණේ අත්‍යවශ්‍යම දේවල් ටිකක් විතරයි. උන්වහන්සේගේ මේ අල්පේච්ඡ බව සහ මහා කරුණාව කොච්චරද කියනවා නම් කැලේ ඉන්න දරුණු සත්තු පවා උන්වහන්සේට හීලෑ වුණා කියලා කියනවා. ඒ වගේම සමහර රාත්‍රීන් වර උන්වහන්සේ මුණ ගැහෙන්න, ධර්මය අහන්න දෙවිවරු පවා පැමිණි බවට බොහොම ප්‍රසිද්ධ කතා තියෙනවා. දෙවිවරු පවා මනුස්ස ලෝකෙට ඇවිල්ලා වන්දනා කළේ උන්වහන්සේගේ උගත්කමට නෙවෙයි, උන්වහන්සේ තුල තිබුණු ඒ අසීමිත ගුණධර්මවලටයි. අද කාලේ අපි පොඩි දෙයකට කේන්ති ගන්නවා. වයස තීර පනනකොට අපිට දැන් වයසයි, ඉගෙන ගන්න බෑ කියලා ජීවිතේ අතෑරලා දානවා. හැබැයි ආනන්ද මෛත්‍රී මහා හිමියන් අපිට පෙන්නලා දුන්නේ ජීවිතේ කියන්නේ මැරෙනකම්ම ඉගෙන ගන්න ඕන, දියුණු වෙන්න ඕන දෙයක් කියන එකයි. වයස කියන්නේ නිකම්ම ඉලක්කමක් විතරයි. වැදගත් වෙන්නේ අපේ හිතේ තියෙන ශක්තියයි. උන්වහන්සේ වගේ වෙන්න අපිට බැරි වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේගේ ඒ අප්‍රතිහත ධෛර්යයෙන් එක බිඳක් හරි අපේ ජීවිතවලට එකතු කරගමු. ඔබ සැමට තෙරුවන් සරණයි.